හැකි දෙයක්. මොකද ඒකට හේතුව තමයි මේ ඒ තරම් විනාශයක් කරා 1818 කැරැල්ලේදී බ්‍රිතාන්‍යය ගම්බිම් විනාශ කළා දෙනවා. මහාචාර්යතුමනි ඒත් එක්ක මතක් කරමු අපි ওই කාරණාව ඉදිරියේදී තව ටිකක් අපි සාකච්ඡා කරමු. අපි මේ වෙලාවේදී සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් තමන්ගේ හිතේ තිබෙන අදිෂ්ඨානය ශ්‍රද්ධාව අනුව අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ ලබා දුන්නා වූ අවස්ථාව ඊ타මත්ම නිර්මලව සනිටුහන් කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ වන්දනාමාන කරගත්තා. ඒ වගේම දිව්‍ය විමානයක් බඳු දළදා මාලිගාවේ පිටතත් ඇතුළතත් අද ධර්මස්කන්ධයේ ප්‍රභාෂ්වරයෙන් බැබලෙනවා. 84000ක් වූ මහා ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ශ වූ බුදුන් වහන්සේගේ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මන්දිරය මෙසෙන්කඩගල පුරවරයට පමණක් නොවේ මුළු මහත් ධර්මද්වීපයටම මුළු මහත් ලෝකයටම කියාපානවා ශ්‍රී ලාංකිකයන් සැබෑ භාග්‍යවන්තයින් බව. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් මේ අවස්ථාවේදී දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමෙන් අනතුරුව මේ සියලු පින්වතුන් පින්වතියන් වෙනුවෙන් ඒ අවස්ථාව සලසා දෙමින් මෙම ස්ථානයෙන් නික්ම යන්නට සූදානම් වන වෙලාව. අපේ රටේ රාජ්‍ය නායකයන් හැටියට සැබෑ ලෙසම අහිංසක ජනතාවට කිසිදු ભેදයකින් තොරව මේ අවස්ථාව උදා කර දී තිබෙනවා. ඉතින් ජනතාවගේ අභිලාෂය අපි මෙහෙම සිහිපත් කරමු. ඉන්දු සැයුරේ මුතු පබළුව ආයෙත් බැබලෙන්න ඕන. රිදුණු බිඳුණු හැම හිතක්ම තව සුවපත් වෙන්න ඕන. අද විතරක් නෙවෙයි හෙටත් රට ලස්සන වෙන්න ඕන. මට විතරක් නෙවෙයි තවත් රටටම හරියන්න ඕන. අපේ රටේ සියලු ජනතාවගේ ඒකායන අභිලාෂය වන්නේ මෙයයි. ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා පිපිච්ච කුසුමක්සේ නුවරට එන්න. පිපිච්ච ප්‍රබෝධවත් සුවඳවක් කුසුමක්සේ දළදා හාමුදුරුවන් වැඳ පුදා ගන්න. ජීවිතේ හැමදාම පිපුණු කුසුමක්සේ නිර්මල සිතින් ජීවත් වන්නට එය ඔබට හිතට ධෛර්යයක් අදිෂ්ඨානයක් ශක්තියක් කරගන්න. සෑම දිනාටම තෙරුවන් සරණයි.